අපි දැන් ඉන්නේ මාතලේ බලාපත්වල. සුන්දර පරිසරයක්. සංචාරින්ගේ ආකර්ෂණ දිනාගත් පළාතක්. ඒ වගේම ශාස්ත්‍රීය පොළොවක්. ඉතින් අපි ඔබව දැනුවත් කරන්න යම් අදහසකින් ඔබට දැනුමක් දෙන්න, ඔබට හැඟීමක් දෙන්න. අදත් අපිත් එක්ක එකතුලා ඉන්නවා මාක්ස් වෙන් සමූහ ව්‍යාපාරට අයත් කනදරා ඇග්‍රෝ ෆෝරම් එකේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා. ඒ තමයි අරුණ දිසානායක. ඉතින් අරුණයි, ඔව් මට කියන්නකෝ මේ සංස්කෘතික මිනිහෙක් කියන්නේ කවුද? සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා අපි විස්තර කරගන්න ඕනේ. සංස්කෘතිය කියන්නේ දැන් මිනිසාගේ පරිණාමයේ සිට මේ දක්වා අපි දැන් දියුණුවයි කියලා කියනවනේ. මේ වර්තමානයේ දක්වා කියමුකෝ. ඒ වර්තමානයේ දක්වා අපි ලබාගත් සියලු ජයග්‍රහණයන් අත්පත් කරගත්ත වැඩි දියුණු දේවල් ඒ තත්ත්වයන් ඇතුලේ ඒ සියලු දේවල්ට ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්, අපි එදිනදා පාවිච්චි කරන දියුණු තාක්ෂණික මේවලම් වෙන්න පුළුවන්. ඒවා තමයි සංස්කෘතිය කියන්නේ. එතකොට ඒ සංස්කෘතියක ගතිකත්වය මේ තියෙන කාර්මීකරණය සහ දියුණු සමාජ වටපිටාවත් එක්ක කුෂි කර්මාන්තයේ දිච්චාය. ඇත්තටම කුෂි කර්මාන්තය නෙමෙයිනේ. ඇග්‍රිකල්චර් කියන්නේ කුෂි සංස්කෘතිය. නමුත් මේකේ කුෂි කර්මාන්තය බවට පත් වෙනකොට අර කුෂි සංස්කෘතිය අපෙන් ක්‍රමානුකූලව ඈත් වෙලා ගියා. ඒක ඉතිහාසයේ අපි ගත්තොත් එහෙම දැන් ගෝයම් නෙලනකොට ගෝයම් නෙළුම් කවි තිබුණා, ගෝයම් කපනකොට ගෝයම් කවි තිබුණා, පැල් රකින්නකොට පැල් කවි, එහෙම නැත්නම් පාරු කවි, ওই විදිහේ වන්නම් ටික හැදුනා. මේ විදිහේ අපි වැඩ කරනකොට ඒ ගොවීන් විශේෂයෙන් ඒ තමන්ගේ කාන්සිය මාංශය මඟහරව ගන්න ජයන් ඒ වැනි දේවල් සාමූහිකව එකතු වෙලා ගායනා කරමින් තමයි ඒක තමයි සංස්කෘතික වශයෙන් ඒ තිබෙච්ච බැඳීම. මේ ඈත ඉන්න පැලේ ගොවි මහත්තයා කවියක් කියනවා, මේ ගොවි මහත්තයාත් ඒකට තව එකක් එකතු කරනවා. එහෙම නැත්නම් එහා ගොවි මහත්තයා එක පදයක් කියනවා, මෙයා තව එකක් ඒකට එකතු කරනවා. ගොයම් පෑදුවේ අපි හරකුන්ගෙන් පොළ මැඩෙව්වේ. එතකොට ඒ අම්බරුවන් දක්කන බොහොම ලස්සන සීපද තියෙනවා. ඒවා කියමින් තමයි අපි ඒවා කරේ. ඒ විතරක් නෙමෙයි. අපි අස්වැන්න නෙලාගත්තට පස්සේ නැත්නම් අස්වැන්න මහ පොළොවට බීජ දාන දවසේ අපි බාරහාර වෙනවා. විශේෂයෙන් ගම්බාර දෙවියෝ හිටියා. එක එක ප්‍රදේශවල ගම්බාර දෙවියෝ වෙනස්. ඒ ගම්බාර දෙවියන්ට නැත්නම් අපි හිතමුකෝ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දළදා වහන්සේ වල එක එක ස්ථානවලට ආවේනික සිද්ධාස්ථාන තියෙනවා. බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, විවිධ ආගම් හා සංස්කෘතින් එක ඒ තැන්වලට බාරහාර වෙමින් තමයි අපි ඉස්සල්ලාම භවභෝග මහ පොළොවට බීජ දාන්නේ. ඊට පස්සේ බීජ නෙලාගත්තට පස්සේ ආපහු වැඩක් තියෙනවා. මේවා මේ බාරහාර ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරනකොට අපි තනියෙන් නෙමෙයි ගියේ. අපේ ගමේ අනික් අයත් එකතු කරන නෑදෑයත් එකතු කරන උදාහරණයක් විදිහට දැන් පුල්ලෑරේ වඳිනවා කියන්නකො කෝවිලේ. ඒක බුදාමිල සිංහල ભેදයක් නෑ. හින්දු සංස්කෘතියක් තියෙනවා, බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒක අපි එකතු වෙලා තමයි පුල්ලෑර දෙවියන්ට පුද පූජා පවත්වන්නේ. තනියෙන් නෙමෙයි. එතකොට ඒ වගේ සංස්කෘතික මේවා තිබුණා. ආපහු දැන් ඔය නූතන අවුරුදු උත්සවනේ මම කියන්නේ. ඒ කාලේ බක්මහුල්ල කියලා කිව්වාම මිනිස්සු අප්‍රේල් මාසයේ තමයි හුඟක් වෙලාවට භවභෝග නෙලාගෙන අස්වනු ගෙට ගන්නෙ. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා නෑගන් යන්නේවා. ඒ අවුරුදු උත්සවවලදී ඕංචිල වාරම් කියමින්, ඔලිද කෙලිමින්, විවිධ ජන ක්‍රීඩාවල යෙදෙමින් අර සංස්කෘතික මංගල්‍යයක් සමරනවා. දැන් ඉස්සර අපි හේනක වගා කරේ ඔක්කොම ඇට වර්ග එකට. ඒ කියන්නේ ඒකේ තිබුණා අබතල කුරා මෙනේරි තනහල් පුහුල් ඇට වම්බඩු ඇට මිරිස් ඇට ඔක්කොම අපි එනවා. ඉස්සරට පස්සේ අර ඔක්කොම පැලවෙනවා. ඉස්සෙල්ලම අපගස් ටික කපා ගන්නවා, තනහල් ටික, තන කරල් ටික කපා ගන්නවා, ඊට කුරා කන්ට ටික කපා ගන්නවා. ඒවා කපනකොට ඔන්නේ යටින් මතුවෙනවා මිරිස් ගස්, වම්බඩු ගස්. ඒ ටිකත් නෙලා ගත්තට පස්සේ කැකිරි පිපිඤ්ඤා වගේ ඒවා කැකිරි පිපිඤ්ඤා ඇහිඳගෙන අපි යන්නේ. ඒ කියන්නේ සාමූහිකත්වයක් තිබුණා අපේ. භෝගේ සාමූහිකත්වයක් තිබුණා, මිනිස්සුන්ගේ සාමූහිකත්වයක් තිබුණා. මේ නූතන තාක්ෂණය ආවට පස්සේ, විශේෂයෙන් හරිත විප්ලවය ආවට පස්සේ අපිට බල කරා මේ භෝග එකට වගා කරන්න එපා, වෙන වෙන කරලා වගා කරපළා කියලා. එතකොට මිරිස් වෙනම හිටෙව්වා, වම්බුට වෙනම හිටෙව්වා, කුරක්කම් වෙනම වැපුරා. උඹලා සිංහල, උඹලා දෙමළ, මුස්ලිම්, උඹලා වෙන් වෙලා කියලා අපිට කිව්වා වගේ අර තිබිච්ච ගහකොළ සතාසිව් පවටත් ඒ දෙක කරා. අද ඒ සංස්කෘතික බැඳීම් සහජීවනයන් හුඟක් වෙලාට මේකට වෙනස් වෙලා තියෙනවා කියලා. ඇත්තටම පැහැදිලි අරුණයි ඔයාගේ ප්‍රකාශය. ඉතින් ඇත්තටම දැන් අලුත් පරම්පරාව මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් දන්නේ නැහැ.
නමුත් ඔවුන් මේවා අන්තර්ජාලය හරහා දැනගන්නවා මෙන්න මේ චාරිත්‍ර මේවා තමයි කතා කරේ නමුත් දැන් ඒවා හරි කාමරවලට පමණක් කොටු වෙච්ච ෆෝන් එකට පමණක් කොටු වෙච්ච ලැප්ටොප් එකට පමණක් කොටු වෙච්ච ඉතින් ඕක එහෙම තමයි දැන් තරුණ පරම්පරාවට දරුවන්ට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. නමුත් මේවල සමහර දේවල් අපි තේරුම් ගන්න ඕන අපි මොන පැත්තටද යන්නේ අපි මොනවද කරන්නේ කියලා. එතකොට ප්‍රායෝගික මට්ටමින් හදාරන්න ඕන. ඒවා ගැන මම හිතන්නේ කියන්නේ අමාත්‍යාංශ හරි සමාජාංශ හරි මේවා ගැන දරුවන්ට යම්කිසි දැනීමක් අත්දැකීමක් අධ්‍යාපනයක් දෙන්න මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉතින් ගොඩක් ස්තුතියි අරුණයි අපි දැන් යන්න ඕන මේ රාජ මහත්තයා ගෙදරට. මොකද එයා මාක්ස් පෙන් ආයතනයෙන් ඩෝමා මැෂින් එකක් අරගෙන තියෙනවා. වීකෝඩ් මැෂින් එකක්. ඉතින් අපි ආව හම්බෙන්න යන්න ඕන. අපි ගිහලා එයත් එක්කත් පොඩ්ඩක් කතා කරමු. හරි. අපි දැන් ඉන්නේ පලාපත්වල ඇල්ලේපොළ ග්‍රාමයේ රාජා මහත්තයාගේ දීමෝල් ළඟ. ඉතින් අද පොඩ්ඩක් රහිබර කාලගුණයක් කියවලා ඇත්තටම වහිනවා. නමුත් අපි ආවා රාජා මහත්තයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් කොහොමද මේ දවස්වලගේ ව්‍යාපාර කටයුතු? හොඳයි ඇත්තටම මම හිතන්නේ කලින් දීමෝලක් කරලා නැහැ නේද පුතුනා? මොන වගේ අත්දැකීමද දැන් මට ආරංචි වුණා ඔයාගේ බිරිඳගේ ටීමට මේක වැට්ටයි කියලා. අපේ මුලින් ඉඳන් අපේ කුඹුරු තියෙනවා. ඉතින් අපි කුඹුරු කරගෙන අපි තැන් වල වී කොටන්න ගියා. ඊට පස්සේ මේ ගියපු තැන් වල ඉච්ච අපහසුතාවත් එක්ක ඊළඟට අපි දෙන්න ගියා වී කොටන්න. ගියාට පස්සේ මේ නිකන් මෙයා එක දැකලා ඉවරලා මැෂිමක් දැකලා ගියා අපි මේ මැෂිමක් හයි කරමු කියලා. ඊට පස්සේ තමයි එනවා මේ මැෂිමක් හයි කරමු කියලා හොයලා ඔයාගන්න දෙයක් නෑ එකපාරක් ටීවී එකේ ඇඩ් එක ඉතින් බඩේ ඉතින් වෙලා මේ නම්බරයක් හොයන තමයි අපි කතා කරන්නේ. ඇත්තටම දැන් මේ රාජ මහත්තයාගේ නෝනත් ඉස්සරහා ඉන්නවා. එතකොට දැන් ටීවී එකේ ඇඩ් එකක් දැකලා තමයි මේ මැෂිම ගත්තේ. මේ මැෂිමත් එක්ක වැඩ කරද්දී මොන වගේ නිගීමක් දෙන්නේ ඔබතුමාට? ඒක දැන් අපි ඉරක් ගියපු තැන් වලත් එක්ක එක වීමෝල් වී කොටලා තියෙනවා. ඒක තුනක මේ වගේ පහසු නෑ. ඉතින් එන්න මහන්සියක් පරිණියේ නෑ. ඕනම කෙනෙකුට පොඩි කෙනෙකුට උනත් ළමයෙකුට උනත් මේ පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මේ මැෂින් එකේ ගොඩක් වෙලාවට වැඩ කරන්න ඔයාගේ නෝනා. ඔයාගේ උදේ කටයුතු එක්ක ඉන්නවා නෝනා වැඩ කරන්නේ නේ? ඔව් මගේ රාජකාරිය මම ඉතින් උදේ යනවා උදේ පිටින් ඇවිල්ලා ගන්න. මෙයා අගේ යනට ඉවරලා මෙතෙන් දෙනකම් මම මෙතන පැයක් පමණක් ඉන්නේ. ඉඳලා මෙයා ආවට පස්සේ මම යනවා මගේ රාජකාරියට. ඉතින් මෙයා තමයි ඉතින් වැඩිපුරම වැඩ කරන්නේ. එතකොට දැන් කලින් හුණු මොලක් නේ කරේ? ඔව් හුණු මොලක්. එතකොට දැන් ඇයි එක නැවතුනේ? ඒක කොරෝනා කාලෙත් එක කරගෙන ගියා. ඉතින් බිස්නස් පොඩක් අඩු වුණා. අඩු වුණාට පස්සේ ඒක වගේ සම්පූර්ණ නතර කළා නෑ. තව සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යනවා. ඉතින් දැන් හිතනවා ඒකට ඇලිය මේක හොඳයි. දැන් ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදිහට මේ මැෂින් එකත් එක්ක ඔබයි ඔබේ නෝනයි ඉන්න තැන ගැන සන්තෝෂ වෙනවද දරුවෝ? අනිවාර්යෙන්ම සන්තෝෂ වෙනවා. මාක්ස් පෙන් ආයතනයෙන් මේ වගේ ඩෝමා ක්‍රිකට් යන්ත්‍රයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මේ ගන්න කෙනාට ප්‍රශ්නයක් නැතුව හැමදේම කරගෙන යුතු රාජකාරී කරගෙන යනවා. පාඩු නොවන විදිහට ගමනක් යන්න ඕනේ. ගමේ ප්‍රතිචාර කොහොමද? තමයි හොඳටම ප්‍රතිචාර කරනවා. මම මේක කලින් මම ඒකට කම්පැනි කතා කළා මම මැෂින් එකක් ආයෙත් අරගෙන දුන්නා. දැන් ඇත්තටම රාජ මහත්තයා දැන් මාක්ස් පෙන් ආයතනයෙන් ඔබේ මේ මැෂින් එකට දෙන සහයෝගය ගැන සන්තෝෂ වෙනවද? සතුටු වෙනවා. ආයෝජනය ඉතින්ම සතුටු වෙනවා. මොකද හැම බලුවක්ම අපිට මේ ඒගොල්ලෝ වාහන අපිට දෙන අනුභව ඉස්තිගම. මොකද ඒ වෙලාවේ අපිට පුරිසෙයිස් කරලා හරි ඒගොල්ලෝ අවශ්‍ය වෙලාවට ගෙන්නලා දෙනවා. හරියනම් ගොඩක් සන්තෝෂයි. එහෙනම් අපි ආයේ දවසක හම්බෙමු මේ දින දින දිනුනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මාක්ස් පෙන් ආයතනයේ.